වෛරී ප්‍රකාශ අපහාස සහ ප්‍රකෝප කිරීම වැළැක්වීමේ අරමුණින් අන්තර්ජාල ආරක්ෂණ පනත සංශෝධනය කිරීම සහ නව රෙගුලාසි හඳුන්වා දීම මගින් සමාජ මාධ්‍ය පාලනය කිරීමට රාජ්‍යයට බල කෙරී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළේය. මහජන ආරක්ෂක අමාත්‍යාංශය අධිකරණ අමාත්‍යාංශය සහ සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍යාංශය එක්ව මාර්ගගත ආරක්ෂණ පනතට සුදුසු සංශෝධන ගෙන එමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මහජන ආරක්ෂාව අධිකරණ මාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නියෝජිතයින් විදේශ අමාත්‍යාංශ නියෝජිතයෙකු නීති කෙටුම්පත්කරු ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ පොලිසිය මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතේ සංශෝධනවලට අදාළ අදහස් ලබා ගැනීම සඳහා පත් කර ඇති බව ඔහු සඳහන් කළා. ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ ඒකකය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සයිබර් අපරාධ වැළැක්වීම සඳහා යම් පියවර ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. TikTok, Telegram සහ Facebook වැනි සමාජ මාධ්‍ය සේවා සපයන්නන්ව එවැනි අපරාධ පිළිබඳ දැනුවත් කර තිබෙනවා. ශ්‍රී ලංකා බලධාරීන් බොහෝ විට මෙම සේවා සපයන්නන්ගෙන් සයිබර් අපරාධ පිළිබඳ තොරතුරු ලබා ගන්නවා යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. මෙම සැපයුම්කරුවන් දැනටමත් සම්බන්ධතා ద్వාරයක් සපයා ඇති බවත් එය තොරතුරු රැස් කිරීමට සහ නිවේදන නිකුත් කිරීමට භාවිතා කරන බවත් ඔහු සඳහන් කළා. ඊට අමතරව සයිබර් අපරාධ සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කරන්නේ එවැනි අපරාධයක් සිදු වී ඇති බව පැහැදිලි වූ විට පමණක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. ඊට අමතරව සයිබර් අපරාධ සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කරන්නේ එවැනි අපරාධයක් සිදු වී ඇති බව පැහැදිලි වූ විට පමණක් බව අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා. ලංකා යූනිවස් සබස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.